හිරුකුමරු ආදරය ගෙනල්ලා කතාවට ආදරය කරන ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉදිරියට ඇයි හංසනාට තාත්තා බැනවදින්න කටයුතු කරන්නේ. ඉතින් අපි අද ඒ ගැන තමයි මේ වෙලාවේදී කතා කරන්න සූදානමක් ඇති කරගෙන තියෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් සිහිපත් කරනවා මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්න ඔයා කැමැත්තක් වගේම උනන්දුවකුත් තියාගෙන ඉන්න කෙනෙක් නම් එහෙනම් ඔයාට පුළුවන්කම තියෙනවා මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක් වෙනුවෙන් අනිවාර්යෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියලයි. මම අද මේ වෙලාවේදී ඔයාව දැනුවත් කරන්නට සූදානම්කමක් ඇති කර. ඉතින් කොහොමනත් අපි මේ වෙලාවේ මෙහෙම කතාවක් කතා කරන්න සූදානමක් තියාගෙන ඉන්නවා කියන ඒ කතාව ගැන තමයි අද වීඩියෝ එක හරහා කියන්න ඕනේ. හංසනා වෙන්දනම් දිනෙත්මින් ගැන වැරද්දක් කියන්නේ නැහැ. අර Tamanට බැන්න. හැබැයි ඒ උමනාවෙන් බන්න බැනිල්ලක් නෙමෙයි. ඔය වගේ කතා ටිකක් විතරයි මේ වෙලාවේ කතා කරන්නට බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නේ කියන ඒ කතාව. අපි අද මේ වෙලාවේ මතක් කරන්නට සූදානමක් තියාගෙන ඉන්නවා කියන ඒ කතාව ගැන තමයි අද වීඩියෝ එක හරහා මම මේ වෙලාවේ කතා කරන්නට සූදානමක් තියාගෙන ඉන්නවා කියන ඒ කතාව ගැන අපි අද මේ වෙලාවේ ඔයාට කතා කරන්න සූදානමක් තියාගන්නවා. ඉතින් තාත්තා දිගින් දිගටම මේ වෙන දේවල් කොහෙත්ම ඉවසන්නේ නැති වෙයි කියන කතාව ගැන අපි අද හොඳටම මතක් කරන්න ලෑස්ති වෙනවා කියන ඒ කතාව ගැන මම මේ වෙලාවේ ඔයත් එක්ක කතා කරන්න සූදානමක් තියාගෙන ඉන්නවා කියලයි අපිට මේ වෙලාවේ ඔයාව දැනුවත් කරන්නට හැකියාවකුත් ලබාගෙන ඉන්නේ කියන ඒ කතාව ගැන තමයි අද මේ වෙලාවේ මතක් කරන්න පුළුවන්. තව දෙයක් මතක් කරන්න සූදානමක් තියාගෙන ඉන්නවා. ඒක මේ වෙලාවේ තවදුරටත් අපිට කතා කරන්න පුළුවන් වෙන කාරණාවක් විදියට තමයි අද අපි මේ වෙලාවේදී හොඳින්ම කතා කරන්න සූදානමක් තියාගෙන ඉන්නේ කියන ඒ කතාව මට මේ වෙලාවේ මතක් කරන්න පුළුවන්කම තියාගෙන ඉන්නවා. ඉතින් තව දෙයක් අපි කතා කරන්න සූදානමක් තියාගන්නවා. ඒ තමයි අනිවාර්යෙන් හංසනාගේ තාත්තා මේ වෙලාවේ හංසනාට කියන්නේ අනිත් හැම සැරේකදී වගේ දිනෙත්මින් මේ සැරෙත් නිවැරදි කියලා. දිනෙත්මින් මේ වෙලාවේ මේ දේ කරන්නේ වෙන හේතුවක් නිසා නෙමෙයි. මේ පැහැර ගැනීම දිනෙත්මින් කරපු එකක් නෙවෙයි. නමුත් මේක දිනෙත්මින් අල්ලගෙන කරපු එකක් බව තමයි මේ වෙලාවේ මතක් කරන්නේ. ඉතින් කොහොම හරි හංසනාගේ තාත්තා මේ වෙලාවේ දිනෙත්මින් පැත්ත ගැනීමම හංසනාට පුදුමයක් ගෙන දේවි කියන කතාව ගැන තමයි අද අපි මේ වෙලාවේ ඔයත් එක්ක කතා කරන්නේ.